ජපානයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බවට තේරීපත් වූයේ තකයිචි සනෙයි. සිය පාලනය සඳහා මහජන වරම ඉල්ලා සිටිමින් අගමැති ධූරයට පත්ව මාස 4ක් ගත වූ පසු ඇය එරට පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. ඒ හදිසි ඡන්ද විමසීමක් සඳහායි. ඒ අනුව ඊයේ දින ජපානයේ මහ මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වුණා. වසර 36කට පසු ජපානයේ ශීත ඍතුවකදී පැවැත් වූ ප්‍රථම මැතිවරණය මෙයයි. දැඩි හිමපතනයේ හේතුවෙන් දුම්රිය, බෝට්ටු සහ ගුවන් ගමන් රැසක් අවලංගු වී තිබියදීත් ජනතාව උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටීම විශේෂත්වයක්. ජපානයේ මිලියන 103ක ඡන්දදායකින් ගණනක් මෙවර මැතිවරණයට ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් සපුරා තිබුණා. එසේම රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 44,000කට වැඩි ප්‍රමාණයක ඡන්ද විමසීම මෙවර පැවැත්වුණා. ඒ අනුව අගමැතිනි තකයිචි සනේගේ නායකත්වයෙන් යොත් ජපාන පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමාජිකින් 465 දෙනෙකුගෙන් යුත් පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 352ක් දිනා ගැනීමට සමත් වුණා. ජපාන ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් 3න් 2ක බලයක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙයයි. එසේම දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානය තුළ පක්ෂයක් මහමැතිවරණයකින් ලද විශාලම ජයග්‍රහණය මෙම ජයග්‍රහණය ලෙසද සැලකෙනවා. ජපාන ඉතිහාසයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන තකයිචි සනේ තම පක්ෂයට ලබා දුන් අභිහිත නායකත්වය මේ සුවිශේෂී ජයග්‍රහණයට ප්‍රධානම හේතුවක් වූ බවයි ජපාන් දේශපාලන විචාරකයින් නම් පවසන්නේ. ජපානයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස තේරීපත්ව කෙටි කාලයක් ගත වුවද ඇය ජපානය තුළ ඇති කළ විදේශ ප්‍රතිපත්ති වගේම නිරන්තරයෙන්ම දේශීයත්වයට ප්‍රමුඛස්ථානයක් ලබා දීම ජපාන් ජනතාවගේ නිරන්තර පැසසුමට ලක් වුණා. මේ නිසාම ඇයට ජපානයේ තරුණ ඡන්ද වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වුණා. ජපානයේ විදේශ අමාත්‍ය තෂිමිස්තු මොතේගේගේ සහ LDP පක්ෂයේ ප්‍රබේණීන් රැසකගේ සහයෝගය මේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් වූ බවයි වාර්තා වන්නේ. මේ අතර ජපාන් ඉතිහාසයේ අගමැතිවරියක් නියෝජනය කරමින් තරඟ කළ දේශපාලන පක්ෂයක් ලැබූ මෙම ඓතිහාසික ජයග්‍රහණයට ලෝක නායකයන් රැසක් සුබපැතුම් එක් කර තිබෙනවා. තකයිචි සනේ ලැබූ ජයග්‍රහණයට සුබපැතුම් එක් කරමින් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ ජපාන් අග්‍රාමාත්‍යවරිය ලබාගත් මේ ජයග්‍රහණය ඓතිහාසික ජයක් බවයි. එසේම ඇය ලබාගත් මේ ජයග්‍රහණයට සිය සුබපැතුම් එක් කරන බවද ට්‍රම්ප් පවසා තිබෙනවා. මේ අතර ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිත් තකයිචි සනේට සුබපැතුම් එක් කරමින් පැවසුවේ මේ ජයග්‍රහණය ජපාන් ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවයි. එසේම ඉන්දීය ජපාන් මිත්‍රත්වය ඉහළ ස්ථානයකට ගෙන යාමට ඉන්දියාව සෑම විටම බලාපොරොත්තු වන බව මෝදි අග්‍රාමාත්‍යවරයා සිය සුබපැතුමෙහි සඳහන් කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.